තමන්ම බඩු මුට්ටු පොලේ. අමාරුවෙන් ෆෝන් එකක් ගත්තේ කුඩු වෙන්න ගිහුවා පොළොවේ. ටීවී එක කුඩු වෙන්න ගහනවා. පුටු පොලේ ගහනවා. උයාගත්ත බත් ටික පොලේ ගහනවා. තේක වීසි කරනවා. ඇඳුම් ඉරා ගන්නවා. තමන්ගේ අතපය කපා සුදු නෝන කියලා මේ අතේ ටැටු එකක් ගහගන්නවා. ඔය ටැටු ගහිල්ලා ඇන ගන්නවා මුළු ඇඟටම. මේක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා මම පුරාණ ස්තූපයක් ගරා වැටලා තිබ්බ ස්තූපයක වල් ඉවත් කළා කියන. කටුරෝල් ඉවත් කළා කියන. සුද්ධ කළා කියනවා. එදා ඉඳලා නිවන් දකින්න ජීවිතේ දක්වා ඇඟට කටුවක් ඇනිලා නැහැ කියනවා. කටු තියෙන පොළොවේ අඩිය තිබ්බොත් කටු අනිත් පැත්තට හැරෙනවා කියනවා. කටුවක් ඇනිලා නැහැ කියනවා. ටැටු ගහනකොට කොච්චර ඇනෙනවද? සීනි ලෙඩුන්ට කොච්චර කටු ගහනවද? එතකොට අපි මේ සංසාරයෙන් බලවත් කුසල් කරලා තියෙනවද? කටු අනින ලෙඩ කොච්චර අපිට හැදෙනවද? බඩවල් කොච්චර මේ අම්මලා මෙතන ඉන්න කී දෙනෙක්ගේ බඩවල් කපලා තියෙනවද? එක්ක සීස කරන්න, එහෙම නැත්නම් ගර්භාෂයේ ගෙඩි හැවිලා මොනවා හරි උපරේෂන් එකකට අතපය කොච්චර කපනවද? එහෙම මොකක්වත් නැති වුණාට පස්සේ ආදරේ කියලා ප්‍රශ්නයක් හරි මේ කොල්ලන්ට කෙල්ලන්ට ඇවිල්ලා කපා ගන්නවා. එයා හිතන්නේ ඒක ආදරේ කියලා. තමන් විඳවා ගැනීමට විපාකයක් හැදිලා. කන්නේ නැතුව ඉන්න තමන්ම කන්නේ. බොන්නේ නාන්නේ වැඩක් කරන්නේ තමන් විසින්ම කර්ම විපාකෙ විඳව ගන්න. තමන්ගේ කටෙන් පිට වෙන වචනෙන්ම හතුරු හැදෙනවා. අනුන් සතුරු කළානේ. තමන්ගේ කටෙන් පිට වෙන වචනෙන්ම හතුරු හැදෙනවා. පස්සේ හිතෙනවා අයියෝ මට ඇයි දන්නේ ඒ වෙලාවේ කියුනේ කියලා. මිත්‍ර බෙහෙදණිය වෙන්න කර්ම විපාකේ. ඊට පස්සේ තමන්ම පිස්සු හැදෙනවා. තමන්ම හිතලා අපි කියන ඕවර් තින්කින් අර තින්කින් මේ තින්කින් කියන තමන්ම හිතා පිස්සු හැදෙනවා. බලන්න කර්ම විපාකේ. ළඟදී දුවෙක් ආවේ දුව කොණ්ඩේ තාට්ටේ ගහලා. බොරු කොණ්ඩයක් දාගෙන ආවම ඒ කියන්නේ දරුවා උපදේශක් ඊළඟන ආවේ. මං ඇහුවේ ඇයි දුවේ කියලා. තරහ ගිය ගමන්ම කොණ්ඩේ තමන්ම ගලව ගන්නවා මේ. හිතෙනවා එහෙම. මොකද කරන්නේ? බැරිම තැන බැඳපු මිනිස්සයා තට්ටේ ගහලා. සංසාරේ තමන්ම කරපු දේවල් තමන්ට වෙනවා. ඔය පිටිමස් කනවා කියලා එකක් තියෙනවා. ඒක പ്രേත ලෝකේ තියෙනවා, මනුස්ස ලෝකෙත් තියෙනවා. ළඟදී එහෙම දරුවෙක් හිටියාට තමන්ගේම කට මෙහෙම මස් කඩ කන්න. තමන්ම කනවා. තමන්ම සංසාරේ කටින් කියපු වචනය. පිටිමස් කනවා කියලා එකක් പ്രേත ලෝකේ තියෙනවා. ඒ പ്രേත ලෝකේ තමන්ගේ පිට කහනවා. කහනකොට කහලා මස් තමන්ම කඩනවා. මෙහෙම කඩලා කනවා. ඒකට කියන පිටිමස්. ඉතින් තමන්ගේම කොණ්ඩේ ගලවලා කනවා කියලා එකක් අදටත් තියෙනවා නම් පිටිමස් කනවා. ඒකට හේතුව තමයි කියන මිනිස්සුන්ට ඉස්සරහින් හොඳට කතා කළා කියනවා. අයියා අක්කේ කියලා. ගියාට පස්සේ කියනවා කියන දෙන්නම් තොට වැඩි. පිටිපස්සෙන් තමයි ගේම දෙන්නේ. ඒ වගේ ආත්ම භාව പ്രേත ලෝකෙ ඉපදුනාම තමන්ගේම අත පිටිපස්සට යවලා පිටිපස්සේ තියෙන මස් කඩ කනවා කියනවා. ඒකට කියන්නේ පිටිමස් කනවා. ළඟදී දරුවෙක් අර ටීවී එකේ පෙන්නුවා. තමන්ගේම කටේ මස් කඩ කනවා මෙහෙම. සංසාරේ ආත්ම භාව. වෙන්න බැයිද අර ළමයි ඉන්නේ හොටුලෙව කකා ඉන්නේ. මෙතන ගොඩක් අය පුංචි කාලේ හොටුලෙව කන්න ඇති.
තමන්ගේම තොල් පොටේ මස් තමන්ම හපහපා කනවා එහෙම. තමන්ගේම නියපොතු තමන්ම කනවා. ඉතින් එහෙම එකේ තමන්ගේම මස් පිටිමස් කඩාන ගන්න බෑ. කර්ම විපාක. කර්ම විපාක තමන්ම විඳවනවා. නපුරු වචන තමන්ම කෑ ගන්න පොඩි දෙයට පැය ගණන් නපුරුවෙන් කතා කරනවා. කර්ම විපාක. මිහිරි වචන පිට වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දැන දැන කරන කර්මවල විපාක තමන් දෙනවා. ඒවා විපාක නොදී අහෝසි වෙන්නේ නැහැ. ඔය අහෝසි කර්ම කියන වචනේ මූලික බුද්ධ දේශනාවක නෑ පින්වතුනි. චේතනාත්මකව කරපු කර්මයේ විපාකේ දෙනවාමයි. දැන් මෙහෙම හිතමු. අනුන් කර්මයට කරගහන්නෙත් නැහැ. තමනුත් ඊතා සිහි බුද්ධියෙන් ධර්මයේ සිහි කර කර ඉන්නවා. තමන් හොඳට ඉන්නවා. තමන් විඳවන්නේ නැහැ කර්ම විපාකේ. බලන්න පින්වතුනි. කම්මන් දල්ලන් කිංචි කරෝමි දානේ. කර්මයේ දැඩි වෙනවා කියන එක කොච්චර දෙයක්ද කියනවනම් සබහා දහම බාර ගන්නවා විපාකෙ දෙන්න. එක එළුවෙක් මරන්න කඩුව උස්සනකොට ඔහු සිනහ වුණා. එළුව මරන මිනිහා කිව්වා මේ නෙමෙයි එළුව hina වෙනවා.